ආයුබෝවන් අද කතා කරන්නේ ඕගොල්ලෝ ගොඩාක් කැමති මිනිස්සු ගොඩාක් පස්සෙන් යන මාතෘකාවක් ගැන. මොකද දේශපාලනය කියන එක ගැන තමයි අද මම කතා කරන්නේ. හැමෝම බලාපොරොත්තු වෙනවා මේ රට හදන්න. හැමෝගේම ආසාවක් තියෙනවා මේ රට හදන්න. හැබැයි රට හැදෙන්නෙත් නැහැ. බලාපොරොත්තු ඉෂ්ට වෙන්නෙත් නැහැ. අන්න ඒ කාරණාව කොහොමද කියලා කියන තමයි අද මම කතා කරන්නේ. ඒ කාරණාව ගැන කතා කරොත් මේ රටේ කොට්ටාස තුනක් ඉන්නවා මේ රට හදන්න කටයුතු කරන්න ඕන, නිවැරදිව කටයුතු කරන්න ඕන කොට්ටාස තුනක්. අංක 1 තමයි ඔය රට හදන්න ලොකුවට ආසාව තියෙන මේ පාර්ලිමේන්තුව තුල ඉන්න 225. ඒක අංක 1ට ඒ කට්ටිය. අනිත් එක තමයි ඔබ හොඳට ආසාවෙන් නරඹන විද්‍යුත් මාධ්‍ය. අනිත් කාරණාව තමයි ඔබ. මෙන්න මේ කාරණා තුන කියන්නේ මෙන්න මේ කොට්ටාස තුන තමයි මේ රට හදන්න වෙනස් වෙන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි දේශපාලනය කරනවා නම් රට හදන්න ආදරය තියෙනවා නම් රට හදන්න කැමැත්තක් තියෙනවා නම් අංක 1ට රටේ දේශපාලඥයෝ බෑ කියලා දැන් මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. වුන් අයින් වෙන්න ඕනේ. රට හදන්න උවමනාවක් තියෙනවා. මේ රට ලෝකයේ හරි අංක 1ට හරි මේ මිනිස්සු කාලා බීලා ඇඳලා ජනතාව කාලා බීලා ඇඳලා සතුටින් ජීවත් වෙන්න ඕන දකින්න ආසාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දේශපාලනඥයෝ අයින් වෙන්න ඕනේ. Tamanට බැරි නම් Tamanට බෑ කියලා පිළි අරගෙන අයින් වෙන්න ඕනේ ලැජ්ජ වෙන්නේ නැතුව. අනික් කාරණාව මාධ්‍ය ආයතන තෝරාගත යුත්තේ නිවැරදි පුද්ගලයන්. මාධ්‍ය ආයතන නිවැරදි පුද්ගලයන්ට තැන දීලා නිවැරදි දේ වෙනුවෙන් මේ පෙනී හිටින්න ඕන මේ රට හදන්න නම්. එහෙම වුණොත් මේ රට හදන එක ලොකු කාරණාවක් වෙන්නේ නැහැ. ඊළඟට හොඳම කාරණාව තමයි මහජනතාව. මහජනතාව කොන්ද ගෙලින් තියාගෙන නිවැරදි පුද්ගලයන් ඉදිරියේ නිවැරදි පුද්ගලයන් පස්සෙන් යන්න ඕනේ. නිවැරදි පුද්ගලයන්ම ගෙන්න ගන්න ඕනේ. මේ රට හදන්න නම් වැරද්දක් එක පුද්ගලයෙකුට එකවාරයකට වැඩ දෙන්න එපා. වැඩක් කරන්නේ නැත්තම් මේ දේශපාලනයේ ඔබ වරද්දගත්ත ලොකුම තැන තමයි එතන. මේ රට හදන්න මිනිස්සු අදටත් ඔබ අදටත් මේ අවුරුදු මේ වර්තමාන ජනාධිපතිතුමා අවුරුදු 30 ගාණක් වෙනවා මම හිතන්නේ පාර්ලිමේන්තුව ඇවිල්ලා. එතුමා දන්නේ අවුරුදු මේ 30 ගාණක් හිටපු මිනිස්සයා දන්නේ මේ දවසෙන් මේ පුද්ගලයෙකුට මේ දඬුවම් කරන්න බෑ කියලා. හැබැයි මේ දේශපාලන වේදිකාවේදී කිව්වේ පැය 24කින් මේ දඬුවම් දෙනවා කියලා. ආවට පස්සේ කියනවා පැය 24කින් කියන්නේ ෆයිල් හදන්නම යනවා බර කාලයක් කියලා. ඉතින් අවුරුදු 30 ගානක් මේ මිනිස්සේ දේශපාලනය කළ තේරුමක් නැහැ. අවුරුදු 30 ගානක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා ඒ ගැන දන්නෙත් නැහැ. නමුත් ජනතාව කිව්ව ගමන් ඕක පිළිගත්තා. ඒක නිසා බොරුව මේවා ඇවිල්ලා බොරු. තනිකර ඔබව රවට්ටලා මේ ගේම් ගහන දේශපාලඥයෝ අතෑරලා ඔබ ස්වාධීන වෙන. ඔබ ස්වාධීන වෙලා ඔබ ඒ නිවැරදි පුද්ගලයෝ ගමේ ඉන්නනම් ඒ පුද්ගලයව මේව කරන ආකල්පයක් තියෙන නව දැක්මක් තියෙන මිනිස්සුත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න ඒ පුද්ගලයන්ම ගන්න ඉස්සරහට. අරගෙන තමයි මේ රට හදනවා නම් ඔබට ඔබේ දරුවන්ට ආදරේ නම් ඔය දැන් ආදරය ගැනත් මම කතා කරන්න ඉස්සරහට මොකද්ද ආදරය කියන්නේ කියලා. මේ ඒක නිසා ජනතාවක් හැටියට ඔබ නිවැරදි තැන හිට ගන්න. එතකොට ඔබට නිවැරදි රටක් මේ ලබා ගන්න පුළුවන් වේවි බොහොම කෙටි කාලෙකදී. බොහොම කෙටි කාලෙකදී නිවැරදි රටක් ලබා ගන්න නම් නිවැරදි දේශපාලනය මත ඔබ හිට ගන්න. නිවැරදි දේශපාලන පැත්තේ හිට ගන්න. පක්ෂ පාට ભેද අතාරලා ඔබ වෙනුවෙන් ඔබගේ දරුවා වෙනුවෙන් ඔබගේ ඔබගේ පරම්පරාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් ඔබ නිවැරදි තැන හිට ගන්න කිසිම මේ පක්ෂ පාටක ભેදකින් තොරව. එහෙම හිටගත්තොත් මේ රට හැදෙනවා කියන්නේ අවුරුදු 3ක් ඇයි උපරිම අවුරුදු 3ක් යන්න කලින් මේ රට හදන්න පුළුවන් නිවැරදි පුද්ගලයෝ ටික පාර්ලිමේන්තුගත කරලා නිවැරදි පුද්ගලෙක් රටේ නායකයා කරපු වෙලාවට මේ රට හදන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පුද්ගලයෝ කවදාකවත් ඔබ ඉදිරියේ එන්නේ නැහැ මේ ඡන්දේ ගා ගන්න. ඡන්දේ ගා ගන්න එන්නේ නැහැ. ඡන්ද වෙනුවෙන් බලාපොරොත්තු වැඩ කරන්නේ නැහැ. මිනිස්සු
වැඩ කරන්නේ රට වෙනුවෙන්. මේ මිනිස්සු වැඩ කරાવી මේ ආගම වෙනුවෙන්. මේ මිනිස්සු වැඩ කරાવી ජාතිය වෙනුවෙන්. ඒ සමස්ත ගාකොළ සදාතේපා වෙනුවෙන් මේ මිනිස්සු වැඩ කරાવી. එන්නේ මිනිස්සු තෝරගෙන ඒ මිනිස්සුම ඉස්සරහට ගන්න ඔබ කැප වෙනවා නම් මේ රට සුපිරියටම හදන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරාද නැවතත් වීඩියෝ එකකින් හමු වෙන්න. මා කියපු දේ පොඩ්ඩක් කියන බැනලා හරි කමන්න තේරුම් ගන්න. ස්තුතියි.